යාළුවෙක් හම්බෙන්න යනකොට විනාඩි 5න් එනවා කියලා පැයක් විතර පරක්කු වෙන මේ ශ්‍රී ලංකන් ටයිම් කියන කන්සෙප්ට් එක ඔයා ඔෆිස් එකකටත් එහෙමම ඇප්ලයි කරනවාද? එහෙමනම් පරිස්සම් වෙන්න. මොකද මේකෙන් වෙන්නේ ඔයාගේ ප්‍රොෆෙෂනල් වැලියු එක සම්පූර්ණයෙන්ම නැති වෙන එක. ඉතින් අද සමාජයේ මේ ශ්‍රී ලංකන් ටයිම් කියන කන්සෙප්ට් එක විහිළුවට ගත්තට ඔයා ජොබ් ඉන්ටර්විව් එකට ලේට් වෙනකොට එහෙම නැත්නම් ඔයා ක්ලයන්ට් මීටින් එකකට පරක්කු වෙලා යනකොට උදේ ඔෆිස් එකේ ස්ටෑන්ඩ් අප් මීටින් එකට පරක්කු වෙනකොට ඔයා දෙන මැසේජ් එක මොකක්ද අනික් අයට? එකෙන් ඔයා කියන්නේ ඔයා අනිත් අයගේ ටයිම් එකට ගෞරවයක් දෙන්නේ නැහැ කියන එක. ඒ වගේම අනිත් අයගේ ටයිම් එක ගැන ඔයාට වටිනාකමක් නැහැ කියන එක. ඉතින් ඔයාගේ වැඩබිමට හෝ කාර්යාලයට එනකොට ඔයාගේ මගදී තියෙන ට්‍රැෆික් එක එහෙම නැත්නම් කෝච්චියේ තියෙන ප්‍රමාදයට බන්න එක අදම නතර කරන්න. මානව සම්පත් අංශය හෝ ඔයාගේ ඉහළ කළමනාකාරීත්වය ඔයා ගැන තීරණය කරන්නේ ඔයාගේ තියෙන සෙල්ෆ් ඩිසිප්ලින් එක මත. වෙලාවට වැඩ කරන ෆන්චුවල් කෙනෙක්ව කෝපරේට් වර්ල්ඩ් එක දකින්නේ වගකීමක් බාර දෙන්න පුළුවන් විශ්වාසවන්ත චරිතයක් විදිහට. ඉතින් මේ සඳහා මම ඔයාලට යෝජනා කරන්නේ යම්කිසි වෙලාවකට ඔයාට යන්න තියෙන තැනකට ඔයා කලින් නිවසින් යන්න පිටත් වෙන්න. ඒතර මගදී හම්බෙන අනපේක්ෂිත දේවල්, ඒ කියන්නේ ට්‍රැෆික් කන්ඩිෂන් වගේ දේවල් වලට ඔයාට ෆේස් කරන්න ටයිම් එකක් තියෙනවා. ඒ වගේම ඔයාට තියෙන මීටින් එකක් වගේ දෙයක් ඔයාට අමතක වෙනවා නම් ඔයාගේ මොබයිල් එකේ විනාඩි 15කට කලින්වත් මේ රිමයින්ඩර් එක සෙට් කරගන්න. ඔයාට එතකොට වෙලාවට ඒ ස්ටෑන්ඩ් අප් මීටින් එකට එහෙම නැත්නම් ඔෆිස් එකේ මීටින් එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් හැමදාමත් විනාඩි 5න් එනවා කියලා පැයක් විතර පරක් වෙන ඔයාගේ යාළුවටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. වැඩලෝකේ පේජ් එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.